අපි ඉස්සරහ ඉන්නවා ෆසීර් පසුගිය මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට පරාජය කරන්න බැරි වුණ එකම දේශපාලන නායකයානේ. ඒක විදිහකට ගත්තම අපි එදා කිව්වේ ඒකනේ. ශානක්‍යන්න පරද්දන්න බැරි වුණා කියලා. නමුත් මම හිතන්නේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව එහෙම මම හිතන්නේ ඒකත් අපි පහුගිය දවස්වල විවේචනය කරපු දෙයක්. දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මාතරින් ඡන්දෙ දිනපු සඳුන්නෙත්ති පැමිණීම ගැන. නමුත් මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මං හිතන්නේ දකුණේත් උතුරේත් නැගෙනහිරත් හැමතැනම ගෞරවයට ලක් වෙච්ච කෙනෙක්. එහෙම ලේබල් ගහන්න බැරි කෙනෙක් විදිහට සමාජය පිළිගන්න කෙනෙක් ශානක්‍යන් මන්ත්‍රීතුමා. මම මේ විහිළුවට කිව්වේ නමුත් අර මේ දේශපාලනයේදී ජනතාවගේ අනුමැතිය තියෙනවා කියන එක පෙන්වන්නයි මම කිව්වේ. පසුගිය මහමැතිවරණේ හැම දිස්ත්‍රික්කයක්ම දම්පාට වුණාට බොහෝ වෙලාවට මම හිතන්නේ කහපාටින් වගේ මඩකලපු දිස්ත්‍රික්කයේ දකින්න ලැබුණා. ඉතින් ඒ ගැන නෙමෙයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. මම පොඩි දෙයක් පෙන්නලා ඉන්නම්. මේ තියෙන්නේ ඩච් බේ කැෆේ එක. හරිද? ඒතර ඩච් බේ කැෆේ එක සම්බන්ධයෙන් ඒක ඉවත් කිරීම පිළිබඳ ලොකු ආරවුලක් ප්‍රදේශයේ ඇති වෙගෙන එද්දී විශේෂයෙන් ඒක අනවසර ඉදිකිරීමක් ලෙස හඳින්ලා එද්දී පහුගිය ඉරිදා එකපාරම ඩච් බේ කැෆේ එකේ ආරක්ෂාවට ආවා මේ තියෙන බුදු පිළිමය. හරිද? මෙතන මේ හොඳට වයිට් ෂොට් එකක් මේ තියෙන්නේ. මෙතන ඔබට පේනවා කිසිම විහාරස්ථානයක් නෙමෙයි. විහාරස්ථාන කියලා බෝඩ් එකයි දහම් පාසල කියලා බෝඩ් එකක් තියෙනවා. නමුත් මේ තියෙන්නේ එක දිනයක් ඇතුළත පිහිට වූ මේ විහාරස්ථාන කියලා දාපු తాවකාලික ඉදිකිරීම. එතකොට ෆොටෝ ක්‍රෙඩිට් එකත් අපි කියනවා ශබීර් මොහමඩ් අපේ සහෝදර මාධ්‍යවේදී ශබීර් මොහමඩ් මේ තියෙන කැෆේ එක. එතකොට කැෆේ එකයි ඊට පස්සේ මම හිතන්නේ මේකත් අපි මේ පිළිගන්න ඕනි මේ වෙද්දී සමාජ මාධ්‍යවල හැමතැනම යනවා ඡායාරූපය මහින්ද රාජපක්ෂයගේ මම හිතන්නේ දුන්න පන්සලකට දුන්න අවසර පත්‍රයක්. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නය තමයි අපේ ඉදිරියේ තියෙන්නේ. මේ සිද්ධිය මතුවුණ ආකාරය මම හිතන්නේ මුලින් ඉඳන් ඉඳපු කෙනෙක් විදිහට මුලින්ම මේ සිද්ධිය කියන්න කලින් ඔබට දැනුනේ කොහොමද? ෆීල් උනේ කොහොමද? දැන් මොකද අර ජාතිවාදයේ පරාජය කළා මේ වගේ දේවල් දේශපාලනයට අවශ්‍ය නැහැ කියන හැඟීමක් සමාජයේ තිබුණා. මේක දැනුනේ කොහොමද දේශපාලනඥයෙක් විදිහට? ඇත්තට මම මේ පන්සල් පිළිබඳව ප්‍රශ්න පිළිබඳව සිංහල මාධ්‍යයේ කතා කරන්න ආසම නැති ටොපික් එකක්. මොකද මම ආරාධනා කරන් බෑ කිව්වා. මම එලිම බෑ කියලා කිව්වා. මොකද මෙහෙම මේ වගේ දෙයක් ඒ කියන්නේ මනස ක්ලියර් කරගෙන සාමාන්‍ය තත්ත්වයකින් ඕපන් මයින්ඩ් එකකින් අහන්න පුළුවන් තත්ත්වයේ ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාවගේ බුද්ධි මට්ටම තාම නැහැ. මිනිස්සු හිතන්න පුළුවන් ජාතික ජන බලවේගයට ඡන්ද දුන්නයින් මේ ලොකු ඒ ඔක්කොම රැල්ලක් වෙනස් වෙලා මෙහිම ආවා කියලා. ඇත්තටම බැලුවොත් එහෙම ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද පදනම තමයි ඔය එහෙමම ජාතික ජන බලවේගයට මාරුනේ. ලක්ෂ නාමල් ගාව දෙකමාර එතන. ඉතින් ඒකට මේක ඇත්තට මේ සිදුවීම සිදුවෙච්ච ගමන් මේ ඇත්තටම එපා වුණා. මොකද දැන් මේ ප්‍රශ්න ආයෙ දැන් මේ පටන් ගත්තා කියන්නේ මේක යනවා දැන් අවුරුදු 2-3ක්. ඉතින් මේක මම දේශපාලනය කරන්න පටන් ගත්ත කාලේ නම් නැගෙනහිර පළාත ගත්තම මේ පන්සල් ආශ්‍රිතව තියෙන ගැටලු දිගටම තියෙනවා. ඒකේ වැරදි අර්ථකථනයක් දකුණට දෙනවා. ඉතින් ඒක හරි ලොකු චැලෙන්ජ් එකක්. දැන් වාර කතා කරනකොට කිව්වා උතුර නැගෙනහිර දකුණ බස්නාහිර මේ සියලු ප්‍රදේශවල පොලිටික්ස් කරන්න රයිට් එකක් මට ලැබිලා තියෙනවා කියලා. හැබැයි ඉතින් ඒක මේන්ටේන් කරන්න අපිට මේන්ටේන් කරන්න ඕන කියලා වැරදි දෙයට පෙනී හිටින්නත් බෑනේ. ඉතින් ඒක නිසා ඇත්තට මේ සිදුවීම දැක්කම මට නිකන් අර ෆ්‍රස්ට්‍රේෂන් එකක් නැත්නම් ඩිසපොයින්ට්මන්ට් එකක් තමයි ඇත්තටම ආවේ. මොකද නැවත වාරයක් මේ ආණ්ඩුව තුලත් අපිට මෙන්න මේ වගේ ඉෂුස් වලට දැන් මෙන්න ඉදිරියට මුහුණ දෙන්න වෙනවා කියන එක. ඒක මම විතරක් නෙවෙයි ඔබලත් රටේ ජනතාවත් තේරුම් ගන්න වෙන දෙයක්. ඔව්. ඉතින් මාරත් ආවේ දැඩි කේන්තියක් මට හිතෙන්නේ ඔබතුමාට වඩා සහ මෙතන ඉන්නේ ඔබතුමා ලංකාවේ ඉන්න දෙමළ ජාතිකයෙක්, ෆසීර් මුස්ලිම් ජාතිකයෙක්, මම සිංහල ජාතිකයෙක්. ඔබ දෙන්නටම වඩා මට කේන්තියෙන් කතා කරන්න පුළුවන්. මම ඊයේ දැඩි ආවේගශීලීව තමයි කතා කරේ. ආයේ මේක මෙහෙම එකක් පටන් ගන්න කියලා. මේකේ හැම කැරක්ටර් එකක්ම හැම සිද්ධියක්ම බැලුමට ක්ලියර්. මේ දේශපාලන මොහොතක් තියෙනවා. මම හිතන්නේ ඒක පෙන්නලා දුන්නේ ඔබ තමයි පාර්ලිමේන්තුවේදී. ඒකට ගියොත් එහෙම මේක පොඩ්ඩක් නිදහසේ කියන්න පුළුවන්ද මොකක්ද මේ සිද්ධි පිළිපෙළ මොකක්ද මේ කියලා? නෑ මෙහිමයි මේක නැගෙනහිර පළාත ගත්තමත් හරි උතුර පළාත ගත්තමත් හරි මුලතිව් තිරිකුණාමලි කියන මේ දිස්ත්‍රික්ක දෙකේම ඇවිල්ලා බැලුවොත් එහෙම ට්‍රේඩින් රූට්ස් මේක පොඩ්ඩක් පස්සට යන්න ඕනේ මේ කතාව බලන්න. ඉස්සර ට්‍රැඩිෂනල් ට්‍රේඩින් රූට්ස් තිබිලා තියෙන්නේ කොළඹ වරාය ආශ්‍රිත ආර්ථිකයක් තිබෙන්නේ නැහැ ලංකාවේ. අනුරාධපුර රාජධානිය තිබ්බ කාලේ සිටම ලංකාවගේ මුහුදු මාවත එල්ලිවරලා මුලතිව් තිරිකුණාමලයි හරහා තමයි අනුරාධපුරේ රාජධානිය පෝෂණය කරලා තියෙන්නේ. මේ මුහුදු පාර. එතකොට ලංකාවට බුදුදහම ආවේ
ඉන්දියාවට ඉන්දියාවෙන් බුදුදහම ගෙනාවේ සිංහල මේ ජාතිකයෝ නෙමෙයි. එතකොට ඒක ගෙනාවේ සංස්ක්‍රිට්. ඒ වගේම තමයි චෝල ද්‍රවිඩියන් එහෙමනේ ආවේ. ඒ මිනිස්සු සිංහල දන්නේ නැහනේ. එතකොට ඒ එන ගමන් ඒ බුදුදහම ගේනවත් එක්කම ඔය එන පයින් එන්නේ නැත්තේ. අනුරාධපුරේ රාජධානියට පොළොන්නරුවට ඔය එන දිගටම පන්සල් හදලා තියෙනවා. පන්සල් කියලා කියන්නේ බෞද්ධ ආගමික බෞද්ධ. දැන් බෞද්ධ කියලා කියපු නිසාම ඒක සිංහල බෞද්ධ කියන අර්ථකථනයක් කියන එක තමයි දැන් වෙලා තියෙන ප්‍රශ්නේ. එතකොට මේකේ ගත්තොත් එහෙනම් මුලතිව් තිරිකුණාමලේ ගොඩාක් තියෙනවා. දැන් ඕක වෙලා තියෙන්නේ 2009 යුද්ධෙන් පස්සේ මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති වෙච්ච කාලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අපිත් එක්ක තිබ්බ සාකච්ඡාවක වීඩියෝ එකක් එළියට ආවා. රනිල් පාඩමක් ඉගෙනුවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ට තිරියාය පිළිබඳව. ඒ පාඩම උගන්වපු දවසේදී ඒ එතකොට ඒක අනාවරණය වුණා. මේක වෙලා තියෙන ඔය තියෙන පූජා භූමි නැත්නම් සෙල්ලිපි ඒ හැම සෙල්ලිපියක්ම එකකවත් සිංහලෙන් ගල් වල කවටලා නැහැ. සංස්ක්‍රිප්ට් වලින් තියෙනවා. දෙමළ සෙල්ලිපි තියෙනවා. බෞද්ධ ආගම අදහපු දෙමළ ප්‍රජාවක් ඉඳලා තියෙනවා. යම් කාලේ අවුරුදු 1000කට 1500ට කලින්. දැන් මේක කියපු ගමන් ටක් ගාලා ඕක ගන්නවා ඉතින්. මේක කියනොත් මෙහෙම කිව්වා කියලා. ඒක තමයි එනදී කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඇත්ත කියන්න බෙදින් එතකොට ඒ ස්ථාන ඇවිල්ලා දකුණේ ඉන්න සමහර ස්වාමීන් වහන්සේලා ඔය පුරාවිද්‍යා පොත්වල තියෙන ඔය තැන් හොයාගෙන ගිහිල්ලා ඒ තැන් ඉඩම් මායිම් හොයාගෙන ඒව වලට ගිහිල්ලා ඔය මහින්ද දැන් දැක්ක පර්මිට් එකේ මහින්ද රාජපක්ෂේ කාලේ වගේ ගිහිල්ලා හදා ගන්නවා මේ ලියවිල්ලක් හදා ගන්නවා. ඊට පස්සේ යනවා ඩෝනර්ස්ලා හොයන්න. එතකොට කවුරු හරි එක්කෙනෙක් මේකට ෆන්ඩ් කරන්න ලෑස්ති වෙච්ච ගමන් අන්න එයා ගිහිල්ලා එතන ඕක කොඩියක් ගහලා මේකක් ස්කැලෑවක් සුද්ධ කරගෙන ඕක පටන් ගන්නවා. එතකොට ඒක ආරවුලකට එනවා. එතකොට ඕක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරු ඉන්න කාලේ ඉතා පැහැදිලිව කිව්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හොයන්න කරන්න බලන්න තාම පටන් ගත්ත ඒවලත් කැණීම් කරලා නැහැ. ඒතර පුරාවිද්‍යාවේ මුවාවෙන් අලුත් පන්සල් ඉදි කිරීම දැන් පුරාවිද්‍යාව කියන්නේ සංරක්ෂණයනේ සාමාන්‍යයෙන් ඉතින් දැන් අපි දන්නවා අනුරාධපුරේ ගත්තොත් එහෙම අටම ස්ථානයේ වෙන්න පුළුවන්. නැත්නම් අනිකුත් ඔය නටබුන් හැටියට තියෙන දේවල් නැවත රීකන්ස්ට්‍රක්ට් කරනවා දකින්නේ. ඒ කියන්නේ ප්‍රිසර්වේෂන් කරනවා. ඒ කියන්නේ ප්‍රිසර්වේෂන් කරනවා. ඒ කියන්නේ දැන් පරණ බිල්ඩිමක් කඩාගෙන වැටෙන්න යනවා වගේ තියෙනවා නම් ඒ වැටෙන්නේ නැතිව තියෙන ගැරහෙන එක මේවා කරනවා මිස ඒක අලුතෙන් එතන ඉදි කිරීමක් කරන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි කුරුන්දුවර්මල ආදිසිවන් ටෙම්පල් එකයි. ඒක කියන්නේ කුරුන්දි විහාරය කියලා. උසාවි නියෝගයට එහා ගිහිල්ලා සරත් වීරසේකර ආමියකින් දාලා ඒක හදලා ඉවර කරා. මම මේ ජජ් එක්ක වාද විවාද කරපු කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් කෙරෙම හිර යන්න ඕනේ. ඉතින් මං කියන්නේ අන්න ඒ වගේ පසුබිමක් යටතේ තමයි නැගෙනහිර පළාතේ මේ පුරාවිද්‍යා ස්ථාන හා සම්බන්ධ පන්සල්. දැන් මේ ස්පෙસિෆික් ට්‍රින්කොමලි එක ගත්තම මේක කියන්නේ 1951 ඔතන දහම් පාසලක් තිබුණා කියලා. ඔතන ඔය ෆෝර්ට් ෆ්‍රෙඩරික් ඔය ඒරියා එකේ ඇවිල්ලා ඇත්තටම පන්සලක් තියෙනවා. හරි. මම හිතන්නේ පන්සලේ නම මං ගාව තියෙනවනේ සංගමිත පන්සල හරි. මේ සම්බුද්ධ ජයන්ති එක නෙමෙයි. සම්බුද්ධ ජයන්ති එක නෙමෙයි. හරි. හරි. එතන තව පන්සලක් තියෙනවා. හරි. ඒතර ඒ පන්සලේ තමයි ඇත්තටම මේ පන්සලට තමයි දහම් පාසල අයිති වෙලා. දහම් පාසල අයිති වෙන්නේ. ඔය කියන ස්ථානයේදී ඇවිල්ලි වරලා 1951 ඉඳන් තිබ්බා කියලානේ කියන්නේ. 1951 දී එහෙම උතනට යන්න බෑ මිනිස්සුන්ට. මොකද රොයල් නේවි එකෙන් තමයි ওই ඒරියා එක හිටියේ. 1957 දී තමයි රොයල් නේවි එක ලංකාවෙන් පිට වුණේ. දෙවන ලෝක යුද්ධ කාලේ ආවිල්ලා මෙහි මේ ඒගොල්ලන්ගේ මේවා හදා බේසස් හදාගත්ත රොයල් නේවි එකකින් පිටත් වෙලා යන්නේ 1957. එතකොට 1951 දී ඔතන දහම් පාසලක් පවත්වාගෙන ගියා කියන එකම විය නොහැකි. හැබැයි එතන කියනවා එතන මෙඩිටේෂන් සෙන්ටර් එකක්. හරි. මෙඩිටේෂන් සෙන්ටර් එකක් එතන පවත්වාගෙන ගිහිල්ලා තිනවා. ඒක ව්‍යාපාරිකයෙකුට තමයි ඒක අයිති වෙලා තියෙන්නේ. ඒක සිංහල ව්‍යාපාරිකයෙක් සිංහල ව්‍යාපාරිකයෙක් තමයි ඒකේ උරුමක් කරු නැත්නම් ඒකේ බාරකරු හරි අයිතිකරු හරි ඉඳලා තියෙන්නේ. ඔන්න ඔය ප්‍රදේශයට තමයි 2009-10න් පස්සේ මේ පර්මිට් එක තියෙන්නේ. මේ පර්මිට් එකේ තමයි තියෙන්නේ 1951 කතාව. 1951 තිබ්බ පර්මිට් එකක් නැහැ. 2010-14 දුන්න පර්මිට් එකේ තමයි 1951 දෙනකේ තියෙනවා අර පරණ කතාව. පරණ ඩේට් එක 1951 සිට තිබ්බා කියලා. හැබැයි මේ ප්‍රදේශයේ ඉන්න එකෙන් ඇහුවොත් එහෙම
ඒ ප්‍රදේශයේ සිංහල ජනතාවෙන් අහන්නකෝ. ඒ දවස්වල හිටපයිට දැන් අවුරුදු 75ක් 76ක් නෑ ඉතින් වැඩිනේ. 80ට වඩා වැඩි වෙනවට දැන් මතක. හැබැයි මේ පන්සල ඇතුලේ දහම් පාසලක් කරගෙන දැන් හිතන්න 4 වසර ඉඳන් 11 වසර වෙනකල් ඔය කියන පොඩි ප්‍රමාණය ඇතුලේ දහම් පාසලක් පවත්වාගෙන එකත් පොඩ්ඩක් හිතාන්න අමාරු එකක්. අපහසු කාරණයක්. හැබැයි මේකේ දැන් වෙලා තියෙන්නේ මේ දැන් කුච්චවැලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තම පන්සල 42ක් අලුතෙන් හදලා තියෙනවා. එකදු සිංහල පුරවැසියෙක්වත් නැති තැන්වල. නැති තැනක්. තැන්වල. දැන් 42ක. දැන් 42. ඉතින් ඔය වගේ සිදුවීම් දිගටම සිදුවේගෙන යනවා. දැන් මේක දැන් මේ අවස්ථාවේ මේ සිදුවෙන එක පිළිබඳව ඇත්තටම මම නම් කියන්නේ ආණ්ඩුවට ජනතාව ඡන්දය දුන්නේ නිවැරදි කරන්න. එහෙම නැතුව දේශපාලන බලපෑම් වලට වැටෙනවා නම් මේක ආරම්භය විතර මේකෙදි පෙන්නලා දීලා තියෙනවා ආණ්ඩුවට පෙන්නලා දීලා තියෙනවා මෙන්න මේ විදිහට තමයි අපි කරන්නේ. ආණ්ඩුවත් ඒකට ඒ බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන්ම රෙස්පොන්ඩ් කරලා තියෙනවා. ඉතින් මෙන්න ඉදිරියට මම හිතන්නේ මේ ඉෂුව එක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. තව මේ වගේ ස්ථාන තව 1000ක් විතර තියෙනවා. ඔව්. දැන් 1951 දී දැන් කියන විදිහට එතන දහම් පාසලක් තිබුණා අය කියනවා, පොඩි පන්සලක් තිබුණා අය කියලා කියනවා. එතකොට මේ යුද්ධ කාලයේදී එතන තිබිච්ච පන්සලට ඉන් එහාට ඉඩමක් ලබා දුන්න කියලා කතාවක් තියෙනවා. මෙහෙමයි. ඒ කියන්නේ ඒ ඔය පන්සලට යුද්ධ කාලයේදී ඉඩමක් ලබා දුන්නා කියන එකට ඩොකියුමන්ට් එකක් මම දැකලා නැහැ. තියෙන ඩොකියුමන්ට් එකනේ අපි බලන්න ඕනේ. ඒ කියන්නේ කටකතා ඔය වගේ ගොඩක් තියෙනවා මේ තිබ්බා දුන්නා කියලා. මේකෙදිත් ඇවිල්ලා මේ ස්ථානයේදිත් ඇවිල්ලා දැන් වෙලා තියෙන්නේ මම මේකේ ඉෂුව එකක් රේස් කරේ. මාත් එක්ක ගොඩක් විපක්ෂයේ മന്ത്രിවරුන් මාත් එක්ක පොඩක් තරහෙන් ඉන්නවා. ඔය මම විපක්ෂ නායකතුමාටත් බැන්න. තව മന്ത്രിවරුන්ටත් මම බලයි. දිලිත් ජයවීර ඔක්කොම නම් කියලා කිව්වා. ඔව් කියන්න බෑ. නාමල් රාජපක්ෂ. දිලිත් නම් ඇත්තටම මේ කියන්න කලින් මං කෝවා කියයි කියලා මම බලාපොරොත්තු වෙන් කියලා. ඒකේ මම කියන්න මම ඒක දැක්කේ ජෙනුයින්. ඒ කියන්නේ ඒක ජෙනුයින්ලි ආපු ඒක පොලිටිකල් ස්පීච් එකක් නෙමෙයි. ජෙනුයින්ලි ආපු ස්පීච් එකක් මං හිතන්නේ. පැහැදිලිව මොකද ඒක මේ දිලිත් එතනට අහම්බෙන් එතනට ඇතුළට ආවේ නැත්නම් දිලිත් වාඩිලා හිටියේ නෑ. මම කිව්වේ ඒකෙදී විපක්ෂ සමහර മന്ത്രിවරුන්ටත් මම කිව්වේ ආටිකල් 9 කොන්ස්ටිටියුෂන් එකේ තියෙනවා නම් බුදුදහමට ප්‍රමුඛ ස්ථානයේ බුදුදහම ආරක්ෂා කරන්න කියලා ආටිකල් 9 එකේ කොහෙදවත් තියලා නැහැ බුදුදහම ප්‍රොමෝට් කරන නීති විරෝධී වැඩ කරන්න කියලා. මේකේ නීති විරෝධීද නැද්ද කියන එකේ කාරණා දෙකයි තියෙන්නේ. එකක් මේ ඉඩමේ අයිතිය පිළිබඳව මම විවාද කරන්න යන්නේ නැහැ. මොකද ඉඩමේ අයිතියේ ඩොකියුමන්ට් තියෙනවනේ. මොන හරි ඒකයි ඩොකියුමන්ට් එක මහින්ද දුන්නද කොයි කාලේ දුන්නද කියලා කවුද දුන්නද මොනවද දුන්නද දැන් අපිට පේන සමාජ මාධ්‍ය ඔස්සේ මේ ඩොකියුමන්ට් කීපයක් එහෙම යනවා. ඒක පරීක්ෂා කරන්න ඕනේ. ඒක උසාවියේ කාර්යභාරයක්. මේකේ ගැටලුව තියෙන්නේ දැන් ඔය අර ෆොටෝ එක ආපහු ගන්න පුළුවන් නම් අර පන්සල තියෙන හදලා තියෙන පන්සලනේ දැන් ඔය ධම්ම මේක දහම් පාසල හදලා තියෙනවා කියන ස්ථානේ ගන්න පුළුවන් නම් ඒ ෆොටෝ එක. ඒකේ ෆොටෝ එකේ අපේ වම් පැත්ත බලන්න ගස් තියෙන්නේ zoom කරලා බලන්න කැෂුරිනා ගස් නෙවෙයි තියෙන්නේ. ඔව්. ඔය කැෂුරිනා ගස් ඔය ඉබේ පැලවෙච්ච ඒවා නෙවෙයි. ඔය කැෂුරිනා ගස් නැගෙනහිර පළාතේ ඉන්න ඕනෙක් කෙනෙක් දන්නවා සුනාමියකින් පස්සේ මොහොතයි ගොඩබිමයි අතර තියෙන හිස් හැම ඉඩමකම කැෂුරිනා හිටෙව්වා. හිස් හැම ඉඩමක්. මොකද සුනාමියකින් පස්සේ ඔක්කොම ඉඩම් වගේ හිස්. සෙමට්‍රීස් අර අනිත් ඔක්කොගෙම කැෂුරිනා. ඒකට කිව්වේ ඒක වෙරළ සංරක්ෂණකෙන් කරේ මේ බෆර් zone එකක්. මීටර් 10 මීටර් 10 ඒ නෑ එකින් එක තැනකට වෙනස්. වෙනස් වුණා. මීටර් 100 තිබුණා. අඩි 100. පාසිකුඩා ගත්තාම මීටර් 5යි. දැන් කලවංචිකුඩි මගේ ගම ගත්තාම මීටර් 200යි. ඒක ඉතින් ඒක ඇයි මොන පදනම යටතේ ඒක තීරණය කරාද කියලා දන්නේ නෑ. ඒ වෙරළ සංරක්ෂණකෙන් මම දන්නේ මොකක්ද ඒකේ විද්‍යාත්මක පැහැදිලි කිරීම කියලා කැෂුරිනා ප්ලාන්ටේෂන් හිටෙව මුළු වෙරළෙම. එතකොට දැන් මේ වෙනකොට ඔය කැෂුරිනා ගහක් කපන එකත් තහනම්. දැන් අපේ දැන් මගේ හිතවත් කට්ටියගේ ඉඩම් තියෙනවා බීච් එකයි ඉන්නේ කැෂුරිනා ප්ලාන්ටේෂන් තියෙන නිසා ඒ මිනිස්සුට ඒ ඉඩමට යන්න බැරි නිසා තාම තියෙනවා එහෙමම. හරි. එතකොට දැන් ඕනම නැගෙනහිර පළාතේ මම දකුණු පළාත ගැන දන්නේ නැහැ. නැගෙනහිර පළාතේ ඕනෙම බීච් එකක් අයිනේ ඕනම තාවකාලික කන්ස්ට්‍රක්ෂන් එකක් යා කම්බි වැටක් ගහනවා වුණත් වෙරළ සංරක්ෂණයේ අනුමැතිය ගන්න ඕනේ. ඊට අමතරව ප්‍රාදේශ සභාවේ අනුමැතිය ගන්න ඕනේ. දැන් මේක මේ වෙරළයිනි වුණාට මේ තියෙන ට්‍රින්කොමැලි ටවුන් එක හරි මැද. නගර සභාවේ අනුමැතියක් ගන්න ඕනේ. ඊට අමතරව එන්වයරන්මන්ට් ඔතොරිටි එකක් ගන්න ඕනේ. දැන් කාටවත් කියන්න අයිතියක් නැහැ කියලා මම විශ්වාස කරනවා. පන්සලක් ආශ්‍රිත ගොඩනැගිල්ලක් නම් කිසිදු අනුමැතියක් නැතුව ලංකාවේ ඕන තැනක හදන්න පුළුවන් කියන මතයට අපි යන්න නරකයි. මේක තමයි මම මේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්නේ.
ඊට කලින් දවසේ රෑ පොලිසිය ස්වාමින් වහන්සේලාත් එක්ක සිදුවෙච්ච ගැටීම පිළිබඳව ඒක පිළිබඳව ඕන තරම් විවේචනය කරන්න ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා. ඒක අයිතියක් තියෙනවානේ. ඒ කියන්නේ ඒක ඇත්තටම ආණ්ඩුවට මම ඇත්තටම මේකෙදී අරුන් හේමචන්ද්‍ර මේකේ සහ ආණ්ඩුකාරතුමා මේකේ වගකීම සම්පූර්ණයෙන්ම බාර ගන්න ඕනේ. මොකද උදේ 9 වෙනකොට මේ පිළිබඳව දැනුවත් කර මේ මෙහෙම එකක් මේ ඔය මුල්ගල් තියන්න ඒ ෆොටෝස් ටිකක් දකින්න නැතිනේ. ඒ වල කපලා එදා උදේ 9ට ඇවිල්ලා වල කපලා මුල්ගල් තියෙන ෆොටෝ එක ඉඳන් රෑ 9 වෙනකොට රෑ 9 වෙනකල් ඔක ප්‍රවර්ධනය කරන්න නැතුව ඕකට මේ මැදිහත් වෙලා ඔක නවත්තන්න තිබ්බා. මෙතින් මේ සහෝදර මාධ්‍යවේදී ලක්මාල් බදුගේ දා ෆොටෝස් ටික මේ උදේ 9ට මේ තියෙන පරණ මේ පරණ සුනාමියකින් කැඩුණා කියලා කියන මේ ප්‍රදේශයේ ඒක ගැන මම විවාද කරන්නේ නැහැ. ඒක ගැන අපි හොයලා බලලා ඒකේ එහෙම ප්‍රශ්නද මේ උදේ 9ට. මේ උදේ 9ට මේ කාරණේ සිදු වෙනකොටම දේශපාලන අධිකාරියෙන් තිරිකුණාමලේ දැනුවත්. නැගෙනහිර පළාතේ දැනුවත්. මම දන්නේ නැහැ එතකොට ආනන්ද විජේපාල මහත්මයා දන්නවද ජනාධිපතිතුමා දන්නවද මේක තිරිකුණාමලේ වෙන දෙයක් නේ. තිරිකුණාමලේ ටවුන් එක මැද වෙන දෙයක් දේශපාලන අධිකාරිය දැනුවත්. මේකේ ගැටුමක් ඇති වෙන්න යනවා කියන එක ඒ වෙලෙම දන්නවා. ඇත්තටම මේකෙදී මම වගකීමකින් කියන්නේ මෙතන ජාතීන් අතර ගැටුමක් ඇති නොවීමේ වගකීම අපි තමයි බාරගන්නේ. නැත්තම් පොලිටිකල් ඔතොරිටිකද ඊළඟ අපේ පක්ෂ හරි ඔව් ඊළඟ විලාස කච්චක ඕකද උදේ පාන්දර ඉඳන් අපිට කෝල් පිට කෝල් එන්න මෙතනට මෙතන අපි යන්නද අපි ටීම් එකක් අරන් යන්නද මේකට විරුද්ධ වෙන්නද මෙතන උද්ඝෝෂණයක් කරමු අපි කෝ නෑ ගැටීමකට යන්න එපා අපි මේක දැන් මේ අපි ඇත්තටම හිතුවේ මෙතන මේ වගේ හැමදාම මේ වගේ සෙල්ලම් වෙනවා එනවා කවුරු ඩිෆෙන්ඩර් වල හාමුදුරු වෙනවා. ඔය මට හොඳට පුරුදුයි. මමම ගිහිල්ලා තින ඕන තරම් තැන්වල ඩිෆෙන්ඩර් වල දෙකක තුනක හාමුදුරු වෙනවා. සිවිල් ඇඳගත් ආර්මි ඔෆිසර්ස්ලා කියලා කියන්නේ. මිලිටරියත් සමහරලා අපි දන්නවනේ. සිවිල් කියලා කියන්නේ සිවිල් එන්නේ. ඔය වගේ වෙනවනේ මමත් හිතේ මේ වගේ එකක් ආවා. ඔය මේක පටන් අරගෙන වොයිස් කට් එකක් ගහලා යයි කියලා තමයි මම නම් ඇත්තටම හිතුවේ. මේක දිස්ත්‍රික්කේ ඉන්න කට්ටියට වගකීමක් තිබ්බ පොලිසියට කියලා. මේකේ කාරණා දෙකක්. එකක් වෙරළ සංරක්ෂණයේ අනුමැතිය නැතුව අලුතෙන් කන්ස්ට්‍රක්ෂන් එකක් හදනවා. වෙරළ සංරක්ෂණයේ නිලධාරීන් පොලිසිය එන්ට්‍රි එකක් දාලා තියෙනවා. මේ වෙරළ සංරක්ෂණයේ ලෙටර් එකක් තියෙනවා. මේ තියෙන්නේ මේ ඊට කලින් ඒක දාලා තියෙන මේ ලෙටර් එක ඇවිල්ලා අර බිල්ඩින් එක හදපු එක පිළිබඳවනේ. නෑ මේකේ තියෙනවා මේ තියන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් ඔෆ් ටෙම්පරරි හට් ශ්‍රී සම්බෝධි ජයන්ති ඒ අර කෑම කඩේ. ඒගොල්ලෝ වයලේට් කරලා තියෙනවා කියලා කියනවා පර්මිට් එක වෙලා තියෙන්නේ මේක ඊට පස්සේ කාලයක 2023 වගේ කාලවකවානුවක් තුල මෙන්න මේ ඉඩම පන්සලට අයත් කියලා කියන මේ ඉඩම පන්සලෙන්ම පෞද්ගලික එක්කෙනෙක්ට බදු දීලා තියෙනවා. ඕක ඇත්තටම බදු දෙන්නත් ඒක එහෙම නීතියානුකූලව බදු දෙන්න මේ තියෙන කැෆේ එක. බදු දෙන්න පුළුවන් දෙන එකත් ප්‍රශ්නයක්. ඒතර ඕකට දීලා තියෙන වර්ග අඩි 134කට තමයි පර්මිෂන් දීලා තියෙන්නේ. වර්ග අඩි 400ක බිල්ඩින් එකක් හදලා තියෙනවා. හරිද? එතකොට ඒ දුන්න පර්මිෂන් එක වයලේට් කරා කියලා තමයි අර පර්මිට් එක කැන්සල් කරලා තියෙනවා. පන්සලේ පර්මිට් එක පන්සලේ නමන්නේ පර්මිට් එක. ඒතර ඔය පර්මිට් එකත් අහෝසි දැන්. අහෝසි. එතකොට මම කියන්නේ එතකොට මේක පැහැදිලිවම දැන් ඔය මේ මහින්ද රාජපක්ෂ 2010 14 දුන්න කොළ දෙක ඇර වෙන ඩොකියුමන්ට් එකක් නැහැ. ඔව්. එතකොට ඇත්තටම දැන් අපිට තියෙන තොරතුරු වලට අනුව දැන් මහින්ද රාජපක්ෂයේ කාලේදී මේකට අර පූජා භූමි ඔප්පුවක් ලබා දෙනවනේ. ඒකනේ දෙන්නට තියෙන ප්‍රබල ඩොකියුමන්ට් එකක් මෙතන මේ අයිතිය සම්බන්ධයෙන් තියෙන ඩොකියුමන්ට් එක. ඒ ඩොකියුමන්ට් එක හදද්දිත් ඒකට මේ මොකද්ද පාවිච්චි කරපු අනිත් ලේඛනවල පැහැදිලිව තියෙන මෙතන ඉදිකිරීම කරන්න බෑ කියලා. කිසිම ඉදිකිරීමක් කරන්න බෑ කියලා. පූජා භූමි වුණොත් කිසිම ඉදිකිරීමක් කරන්න බෑ කියලා තමයි ඒ කොන්දේසි මත තමයි ලබා දෙන්නේ. ඒක තමයි මම කිව්වේ මේක රිසර්වේෂන් එකක්. ඒකයි අර කැෂ්රිනා ගස් එක්සැම්පල් එක මම කිව්වේ ඒ බෆර් zone එකේ රිසර්වේෂන් එකේ එහෙම බෑ හදන්න. පූජා භූමිය දැන් අර කිව්වා වෙනත් ව්‍යාපාරිකයෝ හිතවතුන් ඉන්නවා තමන්ගේ ඉඩමේ වුණත් දෙයක් කරගන්න බැරුව ඉන්නවා. බැරි වෙන්නේ. ඒ කියන්නේ ගිහිල්ලා අඩුම ගානේ හට් මගේ ඉඩමක් තියෙනවා. මම ගිහිල්ලා හට් එකක් කියන්නේ මේ වගේ හට් එකක්වත් නෙවෙයි. අර එක මේ කුඩේ වගේ තියෙන ලොකු හට් ඒකක් ගහලා බංකුවක් දාලා තිබ්බා. ඒක ඇවිල්ලා වෙරළසං මම පාර්ලිමේන්තු මන්ත්‍රී. මගේ එකත් ඇවිල්ලා වෙරළ සංරක්ෂණය ඇවිල්ලා ගැලෙවුවා. මොකද ඒක මම ඇත්තට මේක අගය කරන වෙරළ සංරක්ෂණයක මොකද එහෙම නැත්තම් මේ දකුණේ
තියෙන බීච් තියෙන්නේ. ඔව්. අර දකුණේ බීච් එකට ඔයගලන්ට ගිහිල්ලා පබ්ලික් බීච් එකක් කියලා දෙයක් තියෙනවද? නෑ නේ. ඔව්. මුළු වැටවල් ගහලා වැටවල් ගහලා ඔක්කොම කරලා අල්ලන්න ඉන්නේ. මේ දෙහිවල වෙල්ලොත් ගියත් එහෙම තමයි. දැන් සෝල් බීච් මතකද දන්නේ? සෝල් බීච් කියලා. සෝල් බීච් එක කැඩුවේ කොහොමද? ඒක තමයි. ටෙම්පරරි මේ එකක් මේ ඒගොල්ලන්ගේ අප්‍රූවල් නැතුව කරා කියලා සෝල් බීච් එකෙන් ගිහලා කැඩුවේ මතකද? එතකොට දැන් එහෙම රටේ නීතියක් තියෙනවනේ. ඉතින් රටේ නීතියට යටින්නේ ජාතික ජන බලවේගය කිව්වේ මොනවද? සියල්ලට නීති එකයි රටේ නීතිය කවුරුත් නැති. මම දැනන් හිටියේ නෑ ඒක බලංගොඩ කස්සප හිමිය ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාගේ උඩින් සමාන ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඉන්න නීතියට උඩින් කියන එක මම ඊයේ තමයි දැනගත්තා. අනිත් එක මම මේ දැන් මායි ෆසීරෝයි කම්ප්ලීට් නොකරපු එකක් තියෙනවා. අපි ගියපු මම තරිදු ජයවර්ධන අපි ගියා මේ ඔය පන්සල් ගොඩකට එහෙ ඉදි කරපු පන්සල් කියලා. පන්සල් කිව්වට ආරණ්‍ය සේනාසට රේක හාමුදුරුවෝ කෙනෙක් කර බැකෝ එකක් තියෙන හාමුදුරුවෝ මේ මසිනාගේ බැකෝ එකක් ඒ හාමුදුරුවෝ නම මතක නැහැ මට. ඒක හාමුදුරුවෝ කෙනෙක් කරන වැඩේ තමයි මේ එයාට මං හිතන්නේ තව අනෙක් හාමුදුරුවෝ විරුද්ධයි. පනාමුරේ මහින් තිලක වංශ පනාමුරේ තිලක වංශ හාමුදුරුවෝ විශාල ඉඩම් ප්‍රමාණයක්. එයා තමයි අර මේ මුලදී වල ඉඩම් ඔක්කොම අරිසිමලේ හාමුදුරුවෝ කියලා කියන කෙනා අනිත් එක්කෙනා. ඒගොල්ලන් විශේෂයෙන් ඔයා මතක් කරපු මේ කුච්චිවේලි ප්‍රදේශයේදී ඒ සම්පූර්ණයෙන්ම තියෙන ප්‍රශ්න අපි ගියා ඒ ප්‍රදේශවලට ගිහිල්ලා සමහර මේ හැම කුටියක් හදනවා ඉඩමක් අල්ල ගන්නවා කුටියක් හදන කුඹුරු ඉඩම්. සමහර තැන්වල තියෙනවා මේ පුරාවිද්‍යා කණු ඒගොල්ලෝ හදලා ගහලා. අපි දැක්ක ගඩු ගොඩ ගහලා තියෙනවා. ඒ කියන්නේ ගෙදර හදපු පන්සලේ ආවදුරෝ ගෙදර හදපු පුරාවිද්‍යා කණු හිටවනවා. ඊට පස්සේ සමහර තැන්වල මහේස්ත්‍රාත්ලා නියෝග දීලත් සමහර තැන්වල නියෝග දීලා තියෙනවා. අධිකරණ කටයුතු වලින් මේ ඉඩම් මිනිසුන්ට අයිති කියලා නියෝග දීලා තියෙනවා. ඊට පස්සේ අපි එක හාමුදුරුවෝ කෙනෙක්ව ඉන්ටර්විව් කරා. ඒ හාමුදුරුවෝ කිව්වා මේකේ පුරාවිද්‍යාත්මක මොකද්ද තියෙන්නේ කියලා. කොහොම මේ හාමුදුරුවෝ කිව්වා මේ පෙනයක් තියෙනවා කියලා ගලක කොටපු. ඉතින් පෙනයක් කියන එක ඉතින් අපිට ඕන එක මේ පෙනයක් තියෙන්න පුළුවන් නේ. ඉතින් මේ හාමුදුරුවෝ හැමෝම දකුණෙන් ගිහින් ඕකේ මන්ගාව තියෙනවා මිහින්තලේ ස්වාමීන් වහන්සේ මට දුන්න ලියුමක් මම ඔන්නයි ලියුම දෙන්නම්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් මැටි භාණ්ඩ කුඩු කරලා ඒ මැටි භාණ්ඩ ගෙනල්ලා හිටපු එක අතිරේක අධ්‍යක්ෂකයා මැටි භාණ්ඩ ගෙනල්ලා ගෝණි 5ක ඒ මැටි කඩපු මැටි භාණ්ඩ යම් ප්‍රදේශයක ඉහළ ඊට පස්සේ සතිය ඇවිල්ලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ පුරාවිද්‍යා වටනා දේවල් හම්බුණා කියලා ඒක මායින් කරලා එයා ඒක ව්‍යාපාර කරලා මිහින්තලේ රාජමහා විද්‍යාලයේ මේ නායක ස්වාමීන් වහන්සේ මට CID ග්‍රේඩ් උන්වහන්සේ කරපු පැමිණිල්ලක පිටපතක් දීලා තියෙනවා. ඉතින් මේක ඉතින් වෙලා තියෙන්නේ දැන් මම ඒකනේ කිව්වේ මේ වගේ ටොපික් කතා කරන තරම් දැන් මිනිස්සු හිතන්න හොඳ නැහැ මේක වෙලා තියෙන්නේ අද සෝෂල් මීඩියා වල ෆලෝ කරන නැත්නම් සෝෂල් මීඩියා වල කමෙන්ට් ගහන සෝෂල් මීඩියා වල රියැක්ට් කරන කට්ටියගේ මානසිකත්වයේම ලංකාවේ බහුතරයක් කට්ටිය නැහැ. දැන් ඒක NPP එක හරහා මේ ලොකු වෙන ට්‍රාන්ස්ෆර්මේෂන් එකක් වෙලා තියෙනවා. කියන සංකල්පයක් වෙනස් වෙනවා කියලා හිතන් ඉන්නවා නම් කවුරු හරි ඒක වැරදි. එහෙම එකක් වෙලා නැහැ. ඊළඟට මෙතන පොඩි ප්‍රතිශතයක් ඇති. නෑ පොඩි මේ මං කියන්නේ දැන් මෙතන තියෙන තත්වය මීටර් 10 තත්වය තමයි එතන තියෙන්නේ. දැන් පෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදිහට එතන මේ ඒගොල්ලන්ට අයත් භූමි ප්‍රමාණය නැත්නම් ඒගොල්ලන් රිසර්වේෂන් කරන භූමි ප්‍රමාණය මීටර් 5ක මීටර් 10ක සීමාවක් තුල. මේ දැන් කොෆි ෂොප් එක තියෙන්නේ මීටර් 4ක් ඇතුළත. ඒ තියෙන්නේ. එතකොට පැහැදිලිව මේක එතන මේ තර්කයක් නෑ මේක මේ පෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධීක්ෂණය යටතේ තමයි යම් කිසි දෙයක් කරනවා නම් කරන්න ඕනේ කියලා. දැන් මෙහෙම පැහැදිලි කාරණා තිබියද්දී එක්තරා දැන් පෙරේදා බුදු පිළිමයක් ගෙනල්ලා එතන මේ ස්ථාපිත කරනවා. එතකොට පොලිසියටත් පැමිණිල්ලක් කරනවා. පොලිසියට පැමිණිලි කළාම රෑ ඇවිල්ලා පොලිසිය ඒ බුදු පිළිම අරගෙන යනවා පොලිසියට. තිරුකුණාමල වරාය පොලිසියට අරගෙන යනවා. පහුවදා ආයි පොලිසියෙන්ම ඒ කාරණේ මේ කියන්නේ කලින් දවසේ හාමුදුරුවෝ නම එකතු වෙලා කරන්න ගියපු කාරණේ පොලිසිය ඉෂ්ට කරලා දෙනවා පහුවදා. දැන් මේ කොහොමද බලන්නේ මේ මොකද්ද මෙතන වෙන්නේ? එතකොට නීති විරෝධී දෙයක් පොලිසිය හරහා කරන්න පුළුවන්ද? මම මේකට තව දෙයක් එකතු කරන්න. දැන් මේකේ මට හිතෙන්නේ ගොඩක්ම බරපතල කාරණේ තමයි මම මේකේ වැඩිපුරම අවුල් ගත්ත තැන තමයි ආනන්ද විජේපාල ඇමතිවරයා කියනවා ඒගොල්ලොන්ට වාර්තා වුණා කියලා මේ බුදු පිළිමයට හානියක් කරන්න කියලා. ඒක මං කියන්නේ තාම මම දැනුවත්ව මේ මුලතිව්වලවත් මේ යාපනයේවත් ඔය කොහෙවත් උතුරු නැගෙනහිර පළාතට එහෙම කරලා නැහැ. එතකොට මේ වගේ කියන්නේ නිකන් ආනන්ද විජේපාල ඇමතිවරයා තමයි දැන් විශේෂ භාර ඇමතිවරයා හැම වෙලේම අර පිටරට අල්ලනක් පාතාලියෝගෙනයි මේ බුද්ධි තොරතුරු කිව්වම ඒවා යා කියන එක අපි විශ්වාස කරන්න එපා ඇමතිනේ. එතකොට එහෙම තොරතුරක් වාර්තා වුණා කිව්වම මේක කොච්චර භයානක තැනට යන්න පුළුවන්ද?
ඒතර ඒක භයානකයි ඔක්කොම වඩා එහෙම ගත්තා. ඉතින් ඕක මම පැහැදිලි කරා ඊයේ මම පාර්ලිමේන්තුවේ මම කො හෙලා දැක්ක තරේ හෙලා දකින්නවා කියලා LTT එක අවුරුදු 30 වසරක් ඒ ප්‍රදේශයේ ඉන්නකොටත් ඒ ප්‍රදේශෙ ගිහිල්ලා බලන්න පුළුවන් පැවතිච්ච බෞද්ධ බුදු පිළිමයක්වත් මම දන්න විදිහට කඩලා නැහැ. ඉතින් මම දැක්ක ඒක දැක්කම මාලිගාවට එන බෝම්බ ගහුවා කියලා එක්කෙනෙක් දාලා තිබ්බා. ඒක මම ඒකයි මේක මම මේ LTT එකේ ඩිෆෙන්ඩ් කරන්න කියප එක නෙවෙයි. මම මේ එක්සැම්පල් එකට කිව්වේ නෝර්ත් ඊස්ට් වල තිබ්බ එක ආගමික සිද්ධාස්ථානයක්වත් කඩලා ඩැමේජ් කරේ නැති. එතකොට මේකෙදී ඇවිල්ලා ඊයේ එතන සාද එක්කෙනෙක් මට කිව්වා මම එතන ඉන්න එක දෙමළ මිනිස්සෙක් විරුද්ධ නැහැ. ඕගොල්ලන් මේකට විරුද්ධ කියලා කිව්වා. ඉතින් අපි දෙමළ මිනිස්සු විරුද්ධ කට්ටිය අපිනේ ප්‍රධාන දේශපාලන පක්ෂය. ඒතර අපි අනුබල නොදුන්නා නම් අපි මෙහෙවන්නේ නැත්තම් එහෙම අපිට ඒක බැලක්කුවා අපි ඇත්තට. මොකද නැත්තම් ලොකු ගැටුමක් ඇති වෙනවා. අනිත් එක මෙහෙම නතර දෙමළ මිනිස්සු 100ක් විතර එළියේ ඉන්නවා. ස්වාමීන් වහන්සේ 10ක් ඇතුළේ ඉන්නකොට පහුගිය කාලේ මෙහෙම වෙලා තියෙනවා. මිලිටරි ඉන්ටෙලිජන්ස් හරි කවුරු එක්කෙනෙක් ඕකට පැනලා ඇතුළට පැනලි වරලා ස්වාමීන් වහන්සේට කනට පාරක් ගැහුවොත් එහෙම ඕක තිරිකුණාමලේ 26ක් සිංහල ජනතාව හිටියට ඒක හරිම සෙන්සිටිව් ඒරියා එකක්. මොකද 26 ඉන්නේ. හැබැයි ළඟ අවට ඉන්නේ. ඒතර ඔය කලබලයක් ඇති වෙන්න ඉතා ඉක්මනින් ඇති කරන්න පුළුවන් දිස්ත්‍රික්කයක. ඒක නිසා අපි කිව්වා ඕකෙන් මේ ඉවත් වෙලා ඉන්න කියලා. හැබැයි ඔයාලා කිව්වා වගේ ඇත්තටම පොලිසියෙන් ඒ පිළිමය අරන් ගිහලා පොලිසියෙන්මයි මම දැක්ක පොලිසියෙන්ම සවතුත් ගලවගෙන ඒ පිළිමේ තුස්සගෙන කොඩේත් අල්ලගෙන ඇවිල්ලා ගෙනල්ලා පිළිමේ තියලා යනවා. ඉතින් පොලිසියත් විහිළුවකට ලක් කරලා තියෙනවා. ඉතින් මීට වඩා හොඳයි දැන් මේ තත්ත්වයට උඩ අතුරු ප්‍රශ්නයක්. ඒ තත්ත්වයේ උඩ දැන් මේ උසාවියට ගිහිල්ලා මේ තත්ත්වය මේ සමනය කරගන්න යම් බලාපොරොත්තුවක් තියෙනවා කියලා දැන් කියනවා. හැබැයි ඒ පොලිසියම මේ වැඩෙත් කරන්නේ. ඒ පොලිසියම ගිහිල්ලා උසාවියට කියන්න පුළුවන්ද මේ නීති විරෝධී වැඩක් මෙතන වෙලා තියෙන්නේ. මේක මේ බුදු පිළිම එතන තියන්න බෑ. ඒක රිසර්වේෂන් ඒරියා එකක් කියලා කොහොමද කියන්නේ? ඒගොල්ලන්ම නේ තිබ්බේ. ආනන්ද විජේපාලගෙන් අහන්න ප්‍රශ්නයක් ඕක. දැන් ඒක තියන්නේ අර මේ මට තව දෙයක් අහන්න තියෙනවා. කියන්නේ කීපු දේ අතරමැදි කාරණයක්. දැන් මේ කිව්වේ TNA එක සරත් වීරසේකර කරන දේ කරන්නේ නැහැ. නාමල් රාජපක්ෂලා කරන දේ කරන්නේ නැහැ. දැන් අලුතෙන් පුරුදු වෙලා ඉගෙනගෙන තියෙනවා දයාසිරි ජයසේකරත් කරන්න. ඒක කරන්නේ නැහැ කියන එක TNA එක. ඒ වැඩේ අනිත් පැත්ත කරන්නේ නැහැ කියන එකද කියන්නේ? නෑ අපි අනිත් පැත්තට කරන්නේ නැහැ කියලා එක මම පැහැදිලිව කියන්න එකට සාක්ෂිත් එක්ක කියන්නේ. මේ වගේම සිදුවීමක් තමයි මතකද නැහැ 2023 දී අනුරාධා යහම්පත් අම්පිටිය සුමරත අඩි 20ක පිළිමයක් අරන් ආවා. අර කිරිහරක් ප්‍රශ්නේදී ඒකෙත් මම තමයි ගුටි කෑවේ. ගුටි කෑ කියන්නේ මේ දේශපාලන වශයෙන් මාට තමයි මේ දෙපැත්තෙන්ම වැදුනේ. මොකද ඒත් මේ වගේ වැඩක්. ගෙනල්ලා මහරෑ තියලා ඒකත් ආමිකෙම අරන් ගියා. ආමි හරි පොලිසියට මම දන්නේ නැහැ. ඒකත් ඒ විදිහටම අරන් ගියා. ඉතින් ඒ අවස්ථාවෙත් මේ අවස්ථාවෙත් දෙකේම අපි මේ කාරණය සාකච්ඡාමය මාර්ගයෙන් විසඳවන්න ඕනේ කියන එක මතේ ඉන්නවා මිස ඒක මිනිස්සු කැඳවල අරගෙන අරගල කරලා එහෙම නිකන් දැන් ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ගේ පක්ෂය ගත්තොත් එහෙම හැම පොයේටම යාපනයේ අර තිස්ස විහාරයේ ඉස්සරහ උද්ඝෝෂණයක් කරනවා. දැන් මමත් ගිහිල්ලා තියෙද්දි ඒක තමයි. එයා කරනවා හැම පොයේටම. ඒගොල්ලන්ගේ පක්ෂයෙන් කරන නිසා තමයි 4-5ක් උතන්ට එන්නේ. ඔක අපේ පක්ෂයෙන් කරා නම් විශාල ප්‍රමාණයක් ගේන්න පුළුවන්. ඉතින් තිරුකුණාමලේ දිස්ත්‍රික්කය ගත්තමත් ප්‍රාදේශ සභා ටික අපේ. නගර සභා ටික අපේ. තම්පලගාමම් කියලා කියන්නේ තම්පලගාම කියලා සිංහලෙන් කියලා තම්පලගාමම් කියලා කියන්නේ ඒ ප්‍රාදේශ සභාවේ උපසභාපති අපේ. ඉතින් වෙරුගල් අපේ. ඉතින් ඒ කියන්නේ අපිට මේ ප්‍රදේශයේ දේශපාලන බලය අරුණ හේමචන්ද්‍ර ගාව නෙවෙයි සභාවේ තියෙන්නේ. එයා ගාව තියෙන්නේ සිංහල බහුතරය ජීවිත වෙන ප්‍රදේශවල. එයා දිස්ත්‍රික් සංවාද කමිටුවේ සභාපති. එනට ප්‍රාදේශ සභා ටික ඔක්කොම නගර සභා ටික තියෙන්නේ අපි ගාව. එතකොට මම හිතන්නේ මේ ඉතින් ඊළඟ පාර නම් එයාගේ දේශපාලන ලොකු ඉවරීමක් වෙනවා. ඉවරයි. ඉතින් ඇත්තටම ඉතින් එයා මේකේ වගකීම බාර ගන්න එයා ඉල්ලාස් වෙනවනේ හරියට. මොකද එයා ඉල්ල තිරුකුණාමලේ ඉන්න සිංහල ජනතාව දෙමළ ජනතාව දෙකොල්ලොන්ටම වග කියන්න දැන් මේක පිටින් ඇවිල්ලානේ කරන්නේ. මේ තිරුකුණාමලෙත් නේ බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ තිරුකුණාමලේ පන්සලේ ස්වාමීන් වහන්සේත් නෙවෙයි. දැන් එතන අර කට්ටිය බලංගොඩ කස්සප හැමතුරේ කට්ටිය කෑ ගහනවා මේ ඩයස්පෝරාව එළිය බලන් ඉන්නවා කියලා. ඩයස්පෝරාව කියන්නේ පිටින් එන අය නේද ඒක. දැන් බලංගොඩ කස්සප හැමතුරත් මේ හොස්පිටලයිස් වෙලා නේද? ඔව් දැන් හොඳට අමාරුයි කියලා කියන්නේ. ඒකට විහිළු කරන්න හොඳ නෑ. මේ නෑ මේ මොකද්ද? නෑ මේ තව කාරණයක් දැන් මතක් කළානේ දැන් තිරුකුණාමලේ නගර සභාව මේ TN එකේ පාලනේ තියෙන්නේ. එතකොට අදාළ මේ ප්‍රශ්නගත මේ සිදුවීම් වෙන්නේ තිරුකුණාමලේ
මේ නගර සභාව සීමාව තුළ මේක කොහොමද හැන්ඩල් කරන්නේ? නගර සභාවේ සීමාව තුළ මේක වෙන්නේ. ඔව් මේ නගර සභාවෙමුත් පර්මිෂන් එක කරන්නේ නැහැ. ස්ට්‍රීට් ලයින් අරගෙනත් නැහැ. අපි ඒත් කිව්ව නගර සභාවේ නගරාධිපතිට යන්නත් දෙපා උතන්ට. ඔව් ඔව්. එතනත් ආයෙ ප්‍රශ්නයක් ඒක. ඔව් ඊට පස්සේ හැබැයි මම ඊට පස්සේ මම හිතන්නේ ඊයේ දවසේ ඊයේ සඳන නේද? ඊයේ දවසේ නගරාධිපතිතුමාත් එන්ට්‍රියක් දාලා තියෙනවා හාබර් පොලිස් එකේ. නගර සභාවේ ලෝයර්ස්ලා හරහා නගර සභා සීමාව ඇතුලේ නීති විරෝධී ගොඩනැගිල්ලක් ගොඩනගලා තියෙනවා කියලා. මේ සිද්ධිය අපි පොඩි අවසන් කරන්න මේ පොදුවේ දකින්නේ කොහොමද මේ කැවිල්ලා එකක් මේ පන්සල් පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. ඔව්. නමුත් එතන එහා ලොකු බිග පික්චර් එකක් තියෙනවා. මේක තමයි පන්සල ඇත්තට මෙතන මේ බුදු පිළිමය දෙමළ ජනතාව පීඩාවට පත් කරන සංකේතයක් බවට හරවන්න එපා. එහෙම කරන්න එපා. ඒ කියන්නේ ඒකෙන් මේ තව ඒ කියන්නේ බුදු පිළිම කියන ආයුධයක් නෙමෙයි තව කාටවත් රිද්දන්න. ඒක මම හිතන්නේ ඒකනේ අපි කියන්නේ සමාධි බුදු පිළිමය ජවහර්ලාල් නේරු තමන්ගේ කුටියේ තියන් ඉඳියා කියලා කියනවා. ඒකේ තියෙන මේ සමාධි බුදු පිළිමේ පොඩි වර්ෂන් එකක්. ඊළඟට CP the Bell කැලේ යස්සෙන් යද්දී මුල්ම වෙලාවේ දැක්කලු අවුකන බුදු පිළිම එකපාරම මතු වුණා කියලා. උස තාමේ මේ සීට් එක. එතකොට ඒක දැක්කම එයා ලියලා තියෙනවා එයාට දැඟුඩු ෆීලිං එක. මහා ලොකු මිනිස්සෙක් දැවැන්ත පෞරුෂයක් පර්සනැලිටි එකක් මම දැක්කා කියලා. එයා මේ තමන් මං කොච්චර පොඩිද කියලා මට හිතුණා කියලා. ඉතින් මෙන්න මේ සංකේතය මේ අර ආයුධයක් තව මිනිසුන්ට රිද්දන. එතකොට ඒකෙන්ම මම හිතන්නේ බුද්ධ ආගමට වාසියක් වෙන්නෙත් නැහැ. බුදුන්ට වාසියක් වෙන්නෙත් නැහැ. අපි දර්ශනයට වාසියක් වෙන්නෙත් නැහැ. ඉතින් ඒක එකක් විතරයි හැබැයි. එතනින් එහාට තියෙන්නේ මේ පොලිටික්ස් කරද්දි මේ තියෙන මේ අපි තාම මේ රාජ්‍ය අපි හැමෝම එකට ජීවත් වෙන රාජ්‍යයක් විදිහට ඔය දැන් ශ්‍රී ලංකා ඩේ කියලා එකක් ඩිස්කෂන් එකක් යන්නේ. මෙතන ඩිස්කෝස් එකක් හදන්න හැදුවා. ඒක මම හිතන්නේ එහෙම ආණ්ඩුවක් දැන් ඒක අතහැරලා තියෙනවා. මුලින් ඒගොල්ලෝ හදන්න හිතපු මම හිතන්නේ කරන්න යන්නේ තාම. ඉවෙන්ට් එක කරනවා. ඒගොල්ලෝ හදන්න හදපු ඩිස්කෝස් එක. අර ශ්‍රී ලාංකික කෙනෙක් අමාරුයි ඉතින් ආයේ. මේ වගේ දේවල් කරගෙන ඉතින් මෙහෙමයි දැන් ඔය ඔක්කොම කරන්න තිබ්බ දේවල් හොඳ වැඩ ඔය ඔක්කොම දැන් ඉතින් මම හිතන්නේ ඔක්කොම එක කාරණයක් ඇතිනේ. මේකෙන් ආයේ විශ්වාසය ආයේ ගොඩනගා ගන්න හරි අමාරුයි. ඉතින් මම නම් කියන්නේ ඔයා කිව්වා වගේ මේ එක ඉන්සිඩන්ට් එකක් පදනම් කරගෙන දැන් අද උදේ ජාත්‍යන්තර සම්බන්ධතා අපිටත් තියෙනවා. ඉතින් ඒගොල්ලන්වත් කිව්වේ අපිට තිබ්බ හෝප් එක ඉවරයි. යම් රාජතාන්ත්‍රික කෙනෙක් කියපු එක. ඩිප්ලොමැට් කෙනෙක් කියපු එක. Was it intentional or ignorance from the JVP side? I saw not surprised how they are acting for short term gain. ඒ කියන්නේ මේ කෙටි කාලීන වාසියට මේ ක්‍රියාව වෙන එක ගැන පිළිබඳව මට සැකයක් නැහැ. But this incident has galvanized some who will continue this. මේ galvanize කරනවා මේක දිගටම දැන් මේක continue කරන්න යන දෙයක්. I think that's the case. What said they are okay to lose the minority vote ? And create new conflict. I question mark. This is a slippery slope. They can make parliament. Listen sului. Listen. Oh. I see it's all politics, but this is going to set back any hope of a solution. විසඳුමක් සඳහා තියෙන සියලු බලාපොරොත්තු මේක ආපස්සට ගන්න. මේ බාන්න මේ එක සිදුවීමකින් එක පැය 24ක් ඇතුළත shift වෙන විදිහ. ඒක නිසා මම නම් කියන්නේ මේක අපේ පක්ෂෙත් නම් ඉතින් ඇත්තට මේක පුරුදුයි. ඔව්. 1956 බණ්ඩාරනායක මහත්තයත් එක්ක ගිවිසුම් ගත වෙලා එළියට ඇවිල්ලා අපි බණ්ඩාචෙල්ව පැක්ට් එක අස්සම් කරා මෙතනින් ඉස්සරහට ගැටලුවක් නැහැ අපි සාකච්ඡා කරනවා කියලා පොඩි කාලෙකින් පැක්ට් එක ඉරලා විසි කරලා ස්වාමීන් වහන්සේ කියපු විදිහට ස්වාමීන් වහන්සේලා කියපු විදිහට කරා. ඒ වගේ ඉතින් ඩඩ්ලි චෙල්වා එකත් ඒ විදිහටම වුණා. ඊට පස්සේ ඔය දිගින් දිගටම ආපු හැම සොලියුෂන් එක පිළිබඳ බලන්න. නායකයෝ චන්ද්‍රිකා උදාහරණයක් විතර. චන්ද්‍රිකාගේ කියනනම් මම හිතන්නේ ඒකේ තව ඇන්ගල් එකක් තියෙනවා. තව දවසකට අපි මේ සාකච්ඡාව තව දවසකට තියාගමු. මොකද යාගේ යුනියන්ස් ඔෆ් ස්ටේට් කියන මේ දේශපාලන විසඳුම වෙනම ෆේස් එකක් ඒක නැති වෙන්න හේතුව වෙනම කාරණයක්. ඊට කලින් මම හිතන්නේ චෙම්මනි වෙන්නේ 96 නේ. එයාගේ සොලියුෂන් එකට කලින් 96 චෙම්මනි වලත් ඇත්තටම චන්ද්‍රිකාට ඒකේ ඇත්තටම මේ ප්‍රශංසා කරන්න ඕනේ. මොකද ඒකේ ප්‍රොසිකියුට් කරපු ලෝයර් එතකොට හිටපු ස්ටේට් කවුන්සිලර් මහින්ද රත්න ප්‍රශාන්තිගේ පත්තරේ ආටිකල් එක කියවලා මම ප්‍රශාන්තිව පෞද්ගලිකව තඳුරනවා. ඒක ඇත්තටම මෙතුමියගේ මැදිහත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මැදිහත් වීම තිබුණේ නැත්තම් මට කිව්වා කොහොමද ප්ලේන් එකකින් මෙහි ඉඳන් එහි යවනවා කියලා මේක පරීක්ෂා කරන්න. ඒ පොලිටිකල් විල් එක. ඒකේ ඊට පස්සේ කෝපරල් සෝමරත්න රාජපක්ෂ පෙන්නපු අනිත් ඇටසැකිලි 15 ගැන හොයන්න ඒ විල් එක තිබුණේ නැහැ. ඒ විල් එක තිබුණේ නැහැ. එන ඒකෙත් එහෙම කියන්නත් බෑ. ඒක ටිකක් අඩු වුණා. නෑ ඒ ඇටසැකිලි 15ක් අදටත් තියෙනවා ස්කොට්ලන්ඩ් වල. ඒක හරි.
ඒක හරි සහ මෙහි ඉඳන් ඒක යවලා ඒක එතනින් එහාට ගියේ නැහැ. දැන් මේ ආණ්ඩුවෙන් බලෙන් එළියට ගත්ත එකෙන් එහාට යන්නේ යන්නේ නැහැ. ස්කොට්ලන්තයේ සේව මම හිතන්නේ අපි මේ පැත්ත ඉස්සරහට කතා කරමු. තව කතා කරන්න පැති කිහිපයක් තියෙනවා. ඒ වගේ පැති වලින් ජස්ටිස් මොකක්ද ගොඩක් කතා කරමු. ඉතින් ඊට කලින් සතියට මම කොළඹ වෙනවනේ. ඉතින් ඕනනම් වෙලාවකට කතා කරනවා. දැන් අන්තිමට අපි අහන්න ඕනේ දැන් මේ බුදු පිළිම සම්බන්ධයෙන් කාරණේදී දැන් ඔබතුමා දේශපාලනය කරන්නේ නෙගනහිර පළාතේ කේන්ද්‍ර කරමින්. දේශපාලනයේ තියෙන්නේ ත්‍රිකුණාමලයට දැන් ඥානසාර හාමුදුරුවෝ යනවා. මීට කලින් අපි 2015 පස්සේ මේවැනි ප්‍රවණතාවයක් දැක්කා. නෙගනහිර පළාත්වල ඉඩම් ප්‍රශ්නයේදී පුරාවිද්‍යා සම්බන්ධයෙන් ප්‍රශ්නයේදී ඥානසාර හාමුදුරුවෝ වෙන්න පුළුවන්. ඒ නිකායට අයත් වෙනත් හාමුදුරුවෝ වෙන්න පුළුවන්. මම ඒ නිකාය කියලා කියන්නේ අර ජාතිවාද රාජපක්ෂ නිකාය. අර කිව්වේ අද කවුද අර හාමුදුරුවෝ කිව්වේ ඒක අම්පිටි. එතකොට ඒගොල්ලන් ඒකට මෙදිහත් වෙන මේ ලයින් එක තමයි අපි මීට කලින් දෙකලා තින්නේ. දැන් ආයි ඒ පැටර්න් එකම පටන් ගන්නවා. මේක පටන් ගන්නෙත් දැන් නෙගනහිර පළාතේ මේ සිද්ධිය මුල් කරගෙන මේක දැන් ආයි පටන් අරගෙන තියෙනවා. ඥානසාර හාමුදුරුවෝ අද ගිහිල්ලා අදාළ ස්ථානයේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කරනවා. සාධාරණීකරණය කරනවා මේ නීති විරෝධී ක්‍රියාවක් සාධාරණීකරණය කරනවා. එතකොට නෙගනහිර පළාතේ දේශපාලනය කරන දේශපාලඥයෙක් විදිහට ආයි මතුවෙන මේ රැල්ලට විරුද්ධව කොහොමද කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉතින් අවයර්නස් තමයි මම කියන්නේ අවයර්නස් තමයි. ඉතින් මේ වගේ වැඩසටහන හරහා පුළුවන් තරම් අපි අවයර්නස් එකක් දෙනවා. මම හිතන්නේ අපිට කරන්න පුළුවන් එකම දේ අපි අපේ නියෝජනය කරන ජනතාව අපිට ඡන්ද දෙන ජනතාව අපේ පක්ෂේ ඉන්න ජනතාව හරි පාරේ තියාගන්න එක ඇර අපිට එතනින් එහාට ගන්න ආණ්ඩු බලයක්වත් නැත්නම් බලයක්වත් නැහැ. අපිට ඇත්ත කියන්න පුළුවන්. ජනතාව පොළඹවන්න නැතුව ඉන්න පුළුවන්. වැරදි දේ කරන්න පොළඹවන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ නැගෙනහිර පළාත කියන්නේ breeding ground for any conflict. ඒකට හේතුව ලංකාවේ 40 දෙමළ මුස්ලිම් 20 සිංහල 20 දෙමළ මුස්ලිම් 40ක 100ක් දෙයක් උඩු වැඩි වෙන්න පුළුවන්. දැන් බැලුවොත් එimhe අම්පාරේ තව dangerous brewing issue එකක් තියෙනවා. අරුගම්බේ වල ඉස්රේල් මෙහා පැත්තේ හાર્ඩ් වැඩිපුරම මුස්ලිම් ඉන්න බෙල්ට් එක ඔය සම්මාන්තරයේ ඔය මේ කෝස්ටල් බෙල්ට් එක. ඒගොල්ලන් ප්‍රෝ පැලස්ටයින්. ඉතින් මේ වගේ දේවල් ඉතින් මම විශ්වාස කරනවා ආණ්ඩුවේ මේ වගේ දේවල් වලට ගැන අවබෝධයෙන් ඉන්නවා කියලාවත් මේක ගැටුමක් ඇති නිර්මාණය වෙන්න ඉතා මේ ඕන මනුස්සයෙක් එක තේරෙනවානේ. ඉතින් මේ වගේ නැගෙනහිර පළාතේ දේශපාලනය කරන ගන්නේ හරි අමාරුයි. කොළඹ වගේ දිස්ත්‍රික්ක කරන්න ලේසි නෑ. මම හිතන්නේ මේ වැරදි වැඩ කරන්න තියෙන බය වගේම අවශ්‍යයි. හරි වැඩේ කරන්න බය නැති වෙන එකත් අවශ්‍යයි. වැරදි මං හිතන්නේ මේ ආණ්ඩු වැරදි වැඩ කරන්න බයයි කියලා මං හිතනවා. වාර අර කොට්ටහච්චි මොනවද කියපු කතාවක් වගේ. අර ඒ හොරකම් කරන්නේ. නෑ බොරු කියන්නේ නෑ. බොරු කියව අයිතියක් කියලා. බොරු කියන අයිතියක් තියෙනවා. ඒ වගේ කතාවක් කියන්නේ. බොරු කියන අපරාධයක් නෙමෙයි කියන්නේ. මම කියන්නේ අර නිවැරදි දේ කරන්න බය නැති වෙන්න ඕනේ. හරි වෙලාවට. ඒක මං හිතන්නේ අවශ්‍යයි. මොකද ආණ්ඩුව මේ හිතාමතා ජාතිවාදී අවශ්‍යයි කියලා හිතන්නේ අපි. නමුත් ජාතිවාදී විරුද්ධව කළ යුතු දේවල් කරන්න බය වෙන්න එපා කියන එක මතක් කරලා පාර්ලිමේන්තු දවසේ ආවට පැය භාගයක් කියලා අපි ගෙන්න ගත්තේ. සහ මේ ඇත්තටම බෑ කියලාත් වගේ කිව්වා මේ ආවොත් එහෙම ආණ්ඩුවට බනින්නත් වෙයි කියලා කිව්වා. ආණ්ඩුවට බනින්න එක නෙමෙයි. ඇත්තටම ආණ්ඩුවට බයින එක හැමදාම කරනවා. මොකද අපි හැමදාම ආණ්ඩුවට බයින්නේ ජාතික ජනබලවේගයේ 3/2 බලයක් තියෙන ආණ්ඩුවක් තියෙන කාලෙදී මේ ගැටලු සම්පූර්ණයෙන්ම निराකරණය කරගැනීමේ කරගන්න පුළුවන් අවකාශයක් තියෙනකොට ආණ්ඩුව අසමත් වෙලා අන්පොපුලර් වෙලා පල්ලෙහාට ගියොත් එහෙම ඔය කිසි දෙයක් විසඳ ගන්න බෑ. එතනින් එහාට ආණ්ඩුව ඊළඟ ඡන්ද දින එක ගැන තමයි මොටිවේට් වෙන්නේ. ඒක නිසා අපි ආණ්ඩුව ක්‍රිටිසයිස් කරනවා මිස අපි මේ ආණ්ඩුව පෙරලන ක්‍රිටිසිසම් කරනවා නෙවෙයි. ඒක නෙවෙයි එන්න බෑ කියපු කාරණේම ඒක නෙවෙයි. මම එන්න බෑ කියලා කිව්වේ දැන් මම මේ කියන මේක අල්ලගෙන දැන් මේක කියන එකේ කාරණා තියෙන ওই ටික අල්ලගෙන මේකේ තව පොඩ්කාස්ට් තව 10ක් කරනවා අනිත් පැත්තට. ඊයේ මම කරපු වීඩියෝ එකට බැලලා හාමුදුරුවනේ මේ බැලලා වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒතකොට නිකන් මේක නිකන් අපි unnecessarily provoke කරනවා වගේ එක ඊට පස්සේ මං හිතුවා හැබැයි නෑ මේ පිළිබඳව ඇත්ත කියන්න ඔයා කිව්වා වගේ තමයි ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ නේද? ඒක නිසා තමයි ආවේ. ඒක තමයි ආණ්ඩුවට ලයින් බෑ හරි එහෙනම් බොහොම ස්තුතියි සබා. බොහොම ස්තුතියි. ඕගලන්ටත් මම සුබ්බතනා මේ වගේ දේවල් මේ කාලේ අවශ්‍යතාවය අනුව මේ වගේ දේවල් අවශ්‍ය මාතෘකා ජනතාවට සත්‍ය ප්‍රකාශ කරනවට මම ඇත්තටම සුබ්බතම ඔය. බොහොම ස්තුතියි.